කොහේ හරි පාතාල නායකයෙක් අහු වෙනකොට විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙන එක නෙමෙයි. අපිට ඒගොල්ලොත් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි. වැඩේ තියෙන ආණ්ඩුව පාතාලෙත් එක්ක හැප්පෙනකොට විපක්ෂය ආරක්ෂාව ඉල්ලනවා. පාතාලෙත් එක්ක ගැටෙද්දී විපක්ෂය ආරක්ෂාව ඉල්ලනවා. හරියට නිකන් ඊශ්‍රායල් පලස්තීනයේ රණ්ඩු වෙනකොට ලංකාවේ ඈත පිටිසර ගම්මානක ඉන්න මිනිස්සෙක් ආරක්ෂාව ඉල්ලනවා. ආණ්ඩුව මේ වෙලාවේ අරන් තියෙන හොඳ ප්‍රතිපත්තියක්. උතුර දකුණ බටහිර නැගෙනහිර කියන සම්පූර්ණ රටක් ඒකීය කරගෙන ජාතියක් විදිහට ගොඩනගෙන්න පුළුවන් මිෂන් එකක් මේක. ඒ මිෂන් එක සක්සස් කරගන්න විපක්ෂයේත් වගකීමක් තියෙනවා. අපි කතා කරන්නේ තාරුණ්‍ය විදිහට මේ විපක්ෂය මේ වෙලාවේ ආණ්ඩුවේ මේ වගකීමට වග වෙනවද කියන එක. නැහැ. බැලුවොත් සමහර විපක්ෂ මන්ත්‍රීවරු කතා කරනවා මේ වෙලාවේ මත්ද්‍රව්‍ය හිඟයක් මේ රටේ නැහැ කියලා. එතකොට කොහොමද ඒගොල්ලෝ දන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය හිඟයක් නැහැ කියලා? එක්කෝ ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය විකුණන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනේ. විකුණන අය දන්නවා හිඟයක් නැහැ කියන එක. එතකොට බොනව නම් ඒගොල්ලෝ දන්නවා හිඟයක් නැහැ කියන එක. එහෙනම් ඒගොල්ලෝ විකුණන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. ඒ විපක්ෂයේම තව වෙලාවකදී රටේ නම ගිය අපරාධකාරයෝ. ඒ කියන්නේ IRC ලිස්ට් එකේ ඉන්න රටේ නම ගිය අපරාධකාරයෝ දේශපාලනයට අරන් එනවා. අපි කියන්නේ තරුණයෝ විදිහට, තාරුණ්‍ය විදිහට යහපත් දේශපාලන සංස්කෘතියක් අගයන මිනිස්සු විදිහට ඒ දේ කරන්න එපා. මේ රටේ දේශපාලනයට IRC ලිස්ට් වල ඉන්න මිනිස්සු ගේන්න එපා. ඒ ගෙනල්ලා රටේ නම ගිය වැදගත් ආයතන ඇතුලේ ඒ මිනිස්සු ඝාතනය වුණාට පස්සේ ඒ ආයතන වල තියෙන ගරුත්වය පවා කෙලසෙනවා. ඒකින්ද නොදන්නවා කියන්න බෑ. රටේ IRC ලිස්ට් වල නම් තියෙන ඕනෑම කෙනෙක්ගේ විස්තර පොලිසිය සතුව තියෙනවා. බුද්ධ්‍යංශ සතුව තියෙනවා. බුද්ධ්‍යංශ වාර්තා කරලා තියෙනවා. ඒ තියෙද්දිත් ඒ අයව දේශපාලනයට අරන් එන්නේ නිර්ලජ්ජිත ලෙස ඒගොල්ලෝගේ දේශපාලන වමනාවන් වෙනුවෙන් ඒගොල්ලෝගේ බලය වෙනුවෙන් ඒගොල්ලෝ බලය එකතු කර ගැනීම වෙනුවෙන් ඕනෑම පටු ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන සිද්ධාන්තය මත. තව දෙයක්. කොහේ හරි පාතාල නායකයෙක් අහු වෙනකොට විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ මාධ්‍ය සාකච්ඡාවක් තියෙන එක නෙමෙයි. අපිට ඒගොල්ලොත් එක්ක සම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි. ඒගොල්ලෝ මේ ආණ්ඩුවේ මේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට මේ පාතාල මර්ධන කටයුත්තට යම් සහයෝගයක් දෙන්න ඕනේ. විපක්ෂය ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරන්න ඕනේ තමයි. විපක්ෂයක් විදිහට ආණ්ඩුවේ අනිත් සෑම සියලු දෙයක්ම විවේචනය කරන්න ඕනේ. හැබැයි ජාතික වගකීමක් විවේචනය කරන එක වැරදි කියන්නත් ඕනේ. තව දෙයක්. ලංකාවේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා පාතාලෙත් එක්ක ගැටෙන්න. පාතාලෙත් එක්ක හැප්පෙන්න. වැඩේ තියෙන ආණ්ඩුව පාතාලෙත් එක්ක හැප්පෙනකොට විපක්ෂය ආරක්ෂාව ඉල්ලනවා. පාතාලෙත් එක්ක ගැටෙද්දී විපක්ෂය ආරක්ෂාව ඉල්ලනවා. හරියට නිකන් ඊශ්‍රායල් පලස්තීනයේ රණ්ඩු වෙනකොට ලංකාවේ ඈත පිටිසර ගම්මානක ඉන්න මිනිස්සෙක් ආරක්ෂාව ඉල්ලනවා වගේ. වෙලාවකට හිතන පුහුල් හොරා කරෙන් දැනෙනවද කියලා. ඇයි විපක්ෂය ආරක්ෂාව ඉල්ලන්නේ පාතාලෙත් එක්ක ආණ්ඩුව ගැටෙද්දී? විපක්ෂය ආරක්ෂාව ඉල්ලන්නේ හරියට අර කතන්දරේම තමයි පුහුල් හොරා කලින් දැනෙනවා වගේ එකක් නැත්නම් හොරාට කලින් කෙසෙල් කන වැටපැන්නා වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. මම කියන්නේ විපක්ෂයක් විදිහට විපක්ෂ කාර්යභාරය හරියට කරන්න සුචරිතවත් විපක්ෂයක් ඉන්න ඕනේ සුචරිතවත් ආණ්ඩුවක් විවේචනය කරන්න. මම කියන්නේ ආණ්ඩුව 100%ක් හරි කියන එක නෙමෙයි. නමුත් ආණ්ඩුවේ මේ මද්ද්‍රව්‍ය පිළිවෙත මද්ද්‍රව්‍ය ක්‍රියාමාර්ගය මේ ජාතියක් විදිහට අපි ගොඩනගෙන නම් අපේ සමස්ත රටේ දරු පරපුර ආරක්ෂා කරගන්න නම් අපිට වෙනවා මේ මද්ද්‍රව්‍ය විවේචනයෙන් මේ රට ආරක්ෂා කරගන්න. එහෙනම් ආණ්ඩුවක් විදිහට ගත්ත ක්‍රියාමාර්ගය ගැන තාරුණ්‍ය විදිහට අපි බොහොම සතුටු වෙනවා. අපි කියනවා විපක්ෂයටත් මේ වෙලාවේ හැමෝම එකට රටක් විදිහට ජාතියක් විදිහට එකතු වෙලා මේ මද්ද්‍රව්‍ය විවේචනයෙන් මේ රටේ බේරගමු. මේ මද්ද්‍රව්‍ය විවේචනයෙන් මේ රට ගලවගමු. අපේ අනාගත තරුණ පරම්පරාව මේකෙන් බේරගමු. අපිට අනාගතයක් ඉතුරු වෙන්නේ අන්න එතකොට.